Hello everyone, I am your English teacher උදේශිකා වීරසූරිය. ඉතින් අපි අද කතා කරන්න හදන්නේ ඔයාලගේ දැනුම මනින්න පුළුවන් විදිහේ පාඩමක් ගැන. Prepositions ඒ කියන්නේ නිපාත පද පිළිබඳ ඔයාලගේ තියෙන දැනුම කොයි වගේද කියලා අපි බලමු. First one, she called space the meeting. මොකටද අපි she කියලා කියන්නේ? ඇය. කාටද අපි she කියලා කියන්නේ? ඇය. called කියන්න මොකක්ද? කතා කළා. මොකක්ද called කියලා කියන්නේ? කතා කළා. එතකොට මේක අතීත කාලය past tense verb එකක්. ඊළඟට තියෙනවා the meeting. the meeting කියන්න මොකක්ද? රැස්වීම නැත්තම් හමුවීම කියන එක. එතකොට ඇය කතා කළා හිස්තැනක් තියෙනවා රැස්වීම. මොකක්ද එහෙනම් මෙතන හිස්තැනට එන්න ඕනි පසුව කියන අදහස. එහෙනම් මොකක්ද අපි මෙතනට ෆිල් කරන්නේ? after. මොකක්ද? after. She called after the meeting. She called after the meeting. Next one. We have an English class space Monday. We කියන්න මොකක්ද? අපි have තියනවා an English class ඉංග්‍රීසි පන්තියක්. එකක් කියලා ළඟවන්න තමයි අපි මෙතන and කියන එක පාවිච්චි කරන්නේ. එතකොට හිස්තැනක් තියෙනවා. ඊළඟට තියෙන්නේ මොකක්ද? Monday. Monday කියන්නේ මොකක්ද? දිනයක්. date එකක්. එහෙනම් දිනයකට කලින් මොකක්ද අපි යොදන preposition එක? on. මොකක්ද? on. එහෙනම් we have an English class on Monday. We have an English class on Monday. Next one. Her gift is space the box. her කියන්නේ මොකද්ද? ඇගේ. මොකද්ද? ඇගේ. she කියනවා ඇයට. her කියනවා ඇගේ කියන අදහස. gift කියන්නේ මොකද්ද? තෑග්ග. එහෙනම් her gift කියන්නේ මොකද්ද? ඇගේ තෑග්ග. her gift is හිස්තැනක් තියෙනවා the box පෙට්ටිය. එහෙනම් ඇයගේ තෑග්ග තියෙනවා පෙට්ටිය තුල. මෙතන අපිට is කියන එකේ අර්ථය තියෙනවා කියලා සලකන්න පුළුවන්. එතකොට her gift ඇගේ තෑග්ග තියෙනවා පෙට්ටිය තුල. තුල කියලා කියන්නේ මොකද්ද? in. පෙට්ටිය තුල in the box. කොහොමද sentence එක හැදෙන්නේ? her gift is in the box. Next one. We are parking the car space the house. we කියන්නේ අපි are parking කියන්නේ නවත්තමින් සිටිනවා. එහෙම නැත්නම් අපි කියනවා ගාල් කරමින් සිටිනවා. එතකොට මේක මේ දැන් සිද්ධ වෙන නිසා තමයි are එක්ක verb එක වෙන park කියන එකට ing එකතු වෙන්නේ. ඊළඟට මොකද්ද මෙයාලා මේ නවත්තමින් සිටින්නේ? කාරය. එහෙනම් the car. ඊළඟට හිස්තැනක් එක්ක තියෙනවා the house. එහෙනම් මෙතන අපි මොකද්ද භාවිතා කරන්නේ? නිවස ඉදිරිපිට. ඉදිරිපිට. ඉදිරිපිට කියලා කියන්න නැත්නම් ඉස්සරහ කියන්න අපි භාවිතා කරන preposition එක මොකද්ද? in front of. මොකද්ද? in front of. එහෙනම් we are parking the car in front of the house. We are parking the car in front of the house. Last one. She sat space her parents. she කියන්නේ ඇය. ඉඳ ගන්නවට අපි කියනවා sit කියලා. ඉඳ ගත්තා කියන්නේ කොහොමද අපි? sat. අතීත කාලය ඒ කියන්නේ past tense නම් මොකද්ද? sat. හිස්තැනක් තියෙනවා her parents. her කියන්නේ ඇගේ. parents කියන්නේ දෙමව්පියෝ. එහෙනම් she sat ඇය ඉඳගත්තා. ඇගේ දෙමව්පියන් මොකද්ද එන්න ඕනි? අතර. මොකද්ද අපි අතර කියලා කියන්න පාවිච්චි කරන preposition එක? between. between. එහෙනම් she
sat between her parents. She sat between her parents.